ෂේ තෙල් ඉවරලාද කොහෙද මම කිව්වත් එක්ක තෙල් තිබ්බේ නැහැ කියලා උදේ මාත් පඬිතකමට ආවනේ සී බලමු නෑනේ තෙල් දැන් මොකද කරන්නේ සල්ලි නෑනේ මම අම්මට කිව්වේ කාඩ් එකකින් ගන්නවා කියලානේ දැන් මොකද කරන්නේ සල්ලි තිබ්බත් වැඩක් නෑ තෙල් පොලිමත් එක්ක සෙඩ් එකේ ඒ පොලිම තියනනේ ඔක්කොටම වැඩි දැන් මොකද කරන්නේ ඒ සල්ලි තිබ්බනම් තෙල් ටිකක් ගහ ගන්නත් තිබ්බා පොලිමේ ඉඳලා පොලිම පැනලා හරියන්න තිබ්බනේ බලමුකෝ අපි Oh my god! ආච්චි පරණ කන්නඩිය නේ. ඇන්ටික් බඩුවක්. දැන් මේකෙන් මට වැඩකුත් නෑ. ආච්චිත් වලපල්ලට ගිහිල්ලා ඉන්නේ කේ. මේක විකුණුවා නම් හොඳ ගාණක් හම්බ කරගන්න තිබ්බා. එමු කොනේ. මේක කාට හරි කොනෙට අන්දලා දුන්නා නම් දෙල්ලියක් ගහන්න තිබ්බා. A few minutes later. බරුත් තියෙනවා. මට නේනවා ඩයල් එක වංගු ගගහ ඉන්නේ මූට නම් ඇස් පේන්නේ නැද්ද මන්දා මූට නම් මේක අන්දලා විකුණන්න පුළුවන් ඒ වගේ බලමුකෝ කොහෙද මම යන්නේ වංගු ගගහ අයියෝ හොල් ඇස් දෙකේ පොඩි අවුලක්වත් තියෙනවා මේ වංගු ගගහ යන්නේ හරියට පේන්නේ නැද්ද නෑ අයියේ නෑ මම මේ ගෙදර යන ගමන් අයියා මොකද මේ බයික් එකක් තියාගෙන පාර මැද්දට වෙලා කරන්නේ උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නෑනේ ඒක නෙමෙයි උඹට ඔය ඉන්නා වගේම අවසරත් සුපිරියට වැනි යන්න පුළුවන් වැඩක් තියෙනවා කරමුද මොකද්ද අයියේ මං ගාව දින සුපිරි ඇන්ටික් භාණ්ඩයක් හරිද ඒක විකුණ ගත්තා කියන්නේ ඉතින් අපි දෙන්නම ගොඩ තමයි මොකද කියන්නේ වැඩේ කැමතිද ඕ බලන්න මේ තියෙන්නේ ඒක අපේ මුත්තගේ කාලේ ඉඳන් ආච්චිගේ පරණ කණ්ණාඩි දාව මොකද්ද අයියේ මේ ගෙච්චරටම තියෙන විශේෂත්වය මේකේ මල්ලි තට්ටු 100ක බිල්ඩින් කරන ඔක්කොම උඩට ගිහින් උනත් උඩින් අතෑරියොත් මේක 99 වෙනි තට්ටුවට එනකම් කිසිම හිරීමක්වත් වෙන්නේ සිරාවට සුපිරි බඩුවක් තමයි මොකද කියන්නේ වැඩේ කරුමද අඩෝ බොසා මම මේක ගන්නවා කීයද ගන්න මල්ලි මේක ඇන්ටික් බඩුවක් හින්දා ඊළඟ 1000ක් විතර වටිනවා හැබැයි මල්ලි හින්දා මම රුපියල් 2500ක විතර අඩු කරලා දෙන්නම්කෝ ඉතින් මම අයියේ හරි අයියේ මං ගන්නවා මේ අයියේ මේ කන්නඩිය මාරයි බයනා හරියට මල්ලි බයිස් එක හරි වේන මේ පැත්තේ නම් ඉන්නේ මහ මෝඩි අර ගොබ්බ කන්නඩි දෙක විකුණලා ඊට 2500ක් හොයාගත්තු ඉති මේකටත් ෆුල් ටැංක් ගහගෙන ලොරියටත් තෙල් ටිකක් ගහගත්තා මේකේ තියෙන තව මොනාරි විකුණ ගත්තා නම් ගෙදර තියෙන බූල් ටිකටත් තෙල් ටිකක් ගහගන්න තිබ්බා මේ පැත්තේ ඉන්නේ මහමු ගොබ්බේ ගොබ්බ මෝඩියෝ මම හරි තව ටිකක් බලන්න මාරව්වක් තියෙන තට්ටෙට මෙනවා කවුද
තව මෝඩියෙක්ද? මොකෙද්ද? අප්පු. මේ ගිනි කස්ට කවුද බං මේ එන්නේ? මේ පැත්තේ තව මෝඩියෙක් වගේ. ඌටත් මොකක් හරි මේ අවුව විකුණ ගන්න තිබ්බනම් පට කැප් එකක් තියෙනවා. මේ ගිනි කස්ට කවුවෙද්දී ඌටත් මේ කැප් එක මොකක් හරි කියලා විකුණ ගන්න ඕනේ. අනිකෝ මල්ලි කොහෙද මේ යන්නේ? මං අපේ පොඩ්ඩක් බලන්න. ඔයා මේ පළාතේ කෙනෙක් කිය? මේ පළාතේ මුතප්පියගේ දැක්ලන් තික මං ඉන්නේ මේ පැත්තේ. හරිපදයි. නෑ මල්ලි. මොකෝ වෙලට එලා තියෙන්නේ? මං අපේ පොඩ්ඩක් බලන්න. කවුද කෙනෙක් අපේ මේ වෙලේ වැට ගහලා කිව්වා. මං අබු ගොබ්බෙක් වගේ උන්ටත් හොඳ ගානකට මේ කැප් එක දෙන්න පුළුවන්. මොකක් හරි කිව්වයි අයියේ? නෑ මල්ලි. අවුව නේ මල්ලි. මාර ග්‍රීස් නේ. මාරව්වක් තමයි තියෙන්නේ. මගේ හිස් මුද්දනත් කරත් තාත්තලා. ඒක නෙමෙයි සුපිරි බිස්නස් එකක් තියෙනවා කරමුද කියන්නේ? මොකක්ද අයියා? ඔයා කියනනම් කරමු. මල්ලි මේ කැප් එක මල්ලි ආයිතින් සුපිරි බඩුව ඕන තට්ටයක් එක. මේ බලන්න මල්ලිගේ තට්ටේ. දැක්ක නේද? මේ තට්ටේ වහන්න උනත් පුළුවන් මේ කැප් එක. ආයි සුපිරි කැප් එක. හරි සෝයි. මල්ලි බිස්නස් එක කරමුද කියනවා මල්ලි ඕක අයිස්ලන්තෙන් ගෙනාවේ ආයිතින් අයිස්ලන්තේ මහරජිනගෙන් දුන්නේ මට ටැග්ගක් විදියට මං කිව්වා මට වැඩක් නැති හින්දා ඔයාලගේ අයට වටිනවනේ මල්ලි ඔය කැප් එක මොකද කියන්නේ බිස්නස් එකක් කරමුද සුපිරි කැප් එක හරි අයියා කරමු. ඔයා බිස්නස් කරන එකයි බිස්නස් ඒවා දාලා නෑ උඹට මේ පඬිතුකම් වලින් අදාළ නෑනේ මල්ලි ඔය කැප් එක මෙච්චර වටිනවා මල්ලි කිව්ව ගැන පව් කියලා හිතලා මම ඕන තට්ටයක් එක බලන්න මේ මල්ලිගේ තට්ටේ ඔය තට්ටේ වහන්න පුළුවන් නේ මල්ලි ඔය දාගෙන බලන්න දාගෙන හරිම සෝයි තමයි. ඊයද්ද අයියේ මේක? මල්ලි දැන් ඔක මහරජිනේ දුන්නේ මට. ඕක රුපියල් 5000ක්වත් වටිනවා මල්ලි කැප් එක. මල්ලි දින්ද මම රුපියල් 1000කට විතර දෙන්නම් කොයි කැප් එක. හැබැයි ඇත්තමද අයියා? ආයි අල්ලිලා ඉන්න ආයි අපි ඉන්නේ ඔය සමාජ සේවක කරන් තමයි මල්ලි. ඕනන්ද එකයි. අයියේ. අපි යනවා අයියේ. ini buat boniu sih kamarnya rupiah tahu campuran sih ayah tahu nari bukan කාලා කන්‍යා දැන් අම්මා මට කිව්වේ මූ එක්කන් එන්න කියලා මේක තාම නෑනේ. ඉතකොන්කෝ මේ පාරෙන් නෝක එන්නේ කොයි වෙලේ හරි එන්නේ නැතේ. දිනවාද ඕකට මම කනවා මරාගෙන කනද නැග. ඕලදියා කාලා කන්‍යා ඊයේ රෑ ගියපු පාර තෝ දැන් දැකව ගෙදර එන්නේ. තෝ උදේ ඉඳන් අම්මා හොයනවා. මොකක්ද ඔය කනේ කන්නන ඇස් දෙක දාගෙන ඉන්නේ ආ? මේ බාන්න අයියේ මම රත්ත කන්නාඩි දෙක. මේ දීපා. අයියේ. මොකද්ද මේ? වටින කන්නාඩි දෙක. මොකද යකෝ මේකේ තියෙන වටිනකම? ඕක මං ගත්තේ පාරේ හිටපු අයියා කෙනෙක්ගේ. පාරේ හිටපු අයියා? ඔව්. අයියා ඕක දැන් දන්නේ නැහැ නේ තාම ඉන්නකෝ මං කියන්නේ. මට කියපන් එන මේක ගැන මොකක්ද කියන්නේ කියලා. ඈ? මොකක් කියන්නේ? යකෝ තට්ටු 100ක් උඩ ඉඳන් 99 වෙනි තට්ටු වෙනකම් මේ කන්නාඩි දෙන්න මොකුත් වෙන්නේ නැහැ. ඔව් අයියේ. සිරාවට. කොහොමද මම උඹට මොකුත් වෙන්නේ නැද්ද කියලා පෙන්නන්න. අයියේ බලපන්. අයියේ. දැක්කද? බලපන්. තට්ටු 100ක් නෙමෙයි. පළවෙනි තට්ටුවේ වැඩද්දිම කන්නාඩි දෙක කුඩු යකෝ. තෝ වගේ මැටි මෝල් හරගේ. කියපන්. කොහෙද ඔය කාලා කන්නේ අයියා ඉන්නේ? අර හරි. හරි. ඔය බලයා. මම බලා ගන්න ඕක ගැන. අයියෝ මගේ කල්ලි. අයියා. ඊයට මන් දෙන්නම්කෝ අද. අර හැබැයි නේද අර මහ දවාලේ මේ අවුවේ කුඹුරටලා ඉන්නේ. හැබැයි මේ වරේ. අයියා මේ වරෙන්ක මොකද්ද මම තෝ දාගෙන ඉන්නේ? මේක තොප්පියක් අයියා. තොප්පිය? පාරිට බයියා කෙනෙක් මට වික්ක අයියා. මේක හොඳ බඩුවක් අයියා මේ. බඩුවා? දීපන් බලන්න. අද දවසට මේ එක එක මොනවා හරි මෙහි විකුණගෙන ගිහිල්ලා වගේ. මුක්ක වෙනවත් දන්නේ නැහැ ගමට.
උට කවුද මේක දුන්නේ? මොකක් කියලා මේක දුන්නේ? අරතන පාරේ ඊට පායියා කෙනෙක් දුන්නේ. හොඳට කැප්ටන් රොප්පියක් කියලා මට. හොඳ කැප් එකක්. යකෝ මගේ මීටර හොඳ. තාත්තේට හොඳයි. ඒ තාත්තේ නෙමෙයි තෝගේ වැඩක් නැහැ තෝගේ තාත්තේ නෙමෙයි ඌ ඇතුළේ ඉතින් මොලේ වහගන්න එකක් හොයාගෙන ඉඹ. යකෝ මේක මේ පාරේ හිගන්න දාන කැප් එකක් යකෝ. ඈ නෙමෙයි. සි. තෝම තියාගෙන ඉන්න. උනාට ඔය අයියා කියන එකාව මොකක් හරි කරන්න වෙනවා. ඊයට යක් කන්නේ. තෝ කාපියේ විදියට කියන්නේ. තපංකවද? 1 hour later. ඒ ඉන්නේ අයියා. ඉතින් මේ කුඹුර පාළුවට ගිහලා නේ පා. ඔව් නේ. මේකත් දැන් පාළුවට ගිහින්. යක්කද අමුණාද?